ලංකාවේ මිනිස්සු බණ පොත් කියෙව්වා. බණ කතා කිව්වා. අපි අවුරුදු 1000ක් විතර බණ කතා ආපු જાතියක්. පරිනිර්වාණය ගැන කතාවේදී අපි ඇහුවා බුද්ධ ශරීරයට ගිනි තිබ්බාම දැවිලා ඉතුරු වෙච්ච ඔක්කොම අබ ඇට මුං පියලි අබ පියලි වගේ පොඩි පොඩි කෑලි වලට ඔක්කොම ධාතු වුණා. ධාතු කීපයක් විතරක් ඉතුරු වුණා. සතර දළදාව ලලාට දළදාව ඒ බණ කතාව ඇහුවා අපි. මේ බණ කතාව අපි ඔළුවට දාගත්තා. අපි හිතුවා මේක තමයි හරි. මුම් පියලි අබ පියලි අබෑට සරමට මුළු බුද්ධ ශරීරයේම අලු වෙලා ගියා. ධාතු කීපයක් විතරක් ඉතුරු වුණා. මේකට අපි මේ කතාව අහලා මේ කතාවට අපි ඇබ්බැහි වුණා. ආත්තල මුත්තල මී මුත්තලයි කාලේ ඉඳලම අවුරුදු 10 ගාණක් මේ ගොන් කතාවලට අපි ඇබ්බැහි වුණා. ඇබ්බැහි වෙලා ඉවර වෙලා අපි හිතුවා ඒක එසේමයි කියලා. ඒක සංස්කෘතිකයි. දැන් අපි ගියා ඉන්දියාවේ දිල්ලියට. ගිහිල්ලා අපි පෙන්නුවා මෙන්න කනින්හම් පුරාවිද්‍යාඥයා මතු කරගත්තු ස්වර්වක්‍ය ධාතු මේවා බොරු නෙමෙයි. මේක කාබන් පරීක්ෂාවට ලක් කළා දිනවකවානු තහවුරු කළායි මේ ගෙනල්ලා මෙතන තියලා තියෙන්නේ කියලා අපි ගිහිල්ලා වැඳලා පුදලා ආවා. අපේ අයියලා ඕක බලලා කියනවා මේ ධාතු නෙවෙයි. ගන්න ඕන දෙයට තියෙන ප්‍රශ්නය ධාතු වලට කියනවා නම් ඒක ඔරිජිනල් එක පෙන්නුවාමත් මේවා හොර ධාතු මේවා මේ ඒකේ කරඬුවේ කෑලි අර මට හොඳටම පැහැදිලි දෙන්න කියලා බැලුවාම මේ කලව අස්තියේ කෑලි පවා තිබුණා. ඉතින් ඒවා ඔප්පු කරලා තියෙන විද්‍යාත්මකව අපිට ඒක නෑ කියන්න බෑ. පුරා විද්‍යාත්මකව අපි ඒක පිළිගත්තා. අපේ අයියලා කියනවා ඒ හොඳ හැම දෙනාටම තෙරුවන් සරණයි. මේ තමයි පිටිදුව සිරිධම්මගේ ධාතු විස්තරය. පිටිදුව සිරිධම්ම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා විශ්වාස කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වූ ඒ ධර්ම ධාතුව විශ්වාස කරන්නේත් නැහැ. එයා විශ්වාස කරන්නේ නවීන විද්‍යාව, විද්‍යාත්මක බව ආදී කාරණා. එතකොට ඒ කාරණා තුල තමයි කොහෙවත් ඉන්න කනින්හැම් කිව්ව දෙයක් විශ්වාස කරලා එයා පෙන්නපු දේවල් ධාතු විදිහට විශ්වාස කරලා ඔබවත් පොළඹවන්නේ මෙන්න ධාතු සර්වඥ ධාතු විශ්වාස කරන්න කියලා. ඔබට හොඳට අධ්‍යයනය කළොත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා සිරිධම්ම කියන ওই බණ පොත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාල බුදු මුවින් දේශනා කරවදාල ඒ සූත්‍ර දේශනා හොඳින් අධ්‍යයනය කළොත් ඔබට තේරෙයි ඒ දේශනා තුල ජනයාව මුලාවට පත් කරවන කිසිවක් අනංගු නැති බව. ජනයාව අයහපතට යොමු කරන, අකුසලයට යොමු කරන, පාපයට යොමු කරන කිසිම වචනයක්වත් ඒ තුල අනංගු නැති බව ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. නුවණැතිව හොඳින් අධ්‍යයනය කළොත්. අන්නේ දේශනා තිබෙන ඒ සූත්‍ර දේශනාවල එක් සූත්‍ර දේශනාවක් තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. මේ සියලු සූත්‍ර දේශනා සංග්‍රහගත කළේ රහතන් වහන්සේලා. පෘථග්ජන භික්ෂුන් නෙමෙයි. කෑකෝ වඩ ගහමින් ඊට පස්සේ ජනයාගේම විවිධාකාර කෑම බීම සානිකුත් ඕනෑ පහකම් ඉටු කරමින් මේ කාමයේ පරිහරණය කරමින් සිටිය භික්ෂුන් නෙමෙයි රහතන් වහන්සේලා. හොඳ කලාවේ වැඩ වාසය කරපු
ඒ වගේම තමයි කෙලෙස් බැහැර කරපු මේ ලෝකයේ සමග එකට එකතු නොවි වාසය කරපු ඒ රහතන් වහන්සේලා තමයි මේ සූත්‍ර දේශනා පිටිදුවේ සිරිධම්ම කියන මේ බණ පොත් ඒ දේශනා සංග්‍රහගත කළේ කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට මේක රැගෙන පැමිණි. අන්නේ සූත්‍ර දේශනාවල සඳහන් මහා පරිනිබ්බාන සූත්‍රය තමයි ඔය පිටිදුවේ සිරිධම්ම කියන ඒ බුදුරජාණන් වහන්සේගේ සරුණ්‍ය ධාතුන් වහන්සේලාට මොනවද වුනේ කියන දේ සඳහන් වෙන්නේ. කණින් හැම් කියූප එක නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අතරේ අග්‍රවන රහතන් වහන්සේලා විශේෂයෙන්ම මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන කරගත්ත ඒ රහතන් වහන්සේලාගේ සංගායනාවෙන් පස්සේ ඒ ධාතුන් වහන්සේලා ගැන ඒ රහතන් වහන්සේලා ප්‍රකාශ කරපු දේ. අපි බලමු ඒ රහතන් වහන්සේලා කුමන ආකාරයේ දෙයක්ද ප්‍රකාශ කරේ කියලා සූත්‍ර දේශනා ඇසුරු කරගෙන. එදා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නම් පවදාලේ උපවත්තන ශාලවනේ කුසිනාරා නුවර. ඉතින් සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන විලාසයෙන් පිරිදිවි සිරිධම්ම කියන්නේ කිසිම ගෞරවයක් නැතුව ගිනි තිබ්බා කියලා කියන්නේ. ඒ මොකද ඒකට හේතුව තමන් හා සම කරමින් තමයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ. ඒ නිසා ගිනි තිබ්බා කියන්නේ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ආදාහනය කළා. එතකොට ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේහයට ඒ ශ්‍රී දේහයට සක්විති රජ කෙනෙක්ගේ කුට කරන උපහාරයක් හා සමාන උපහාර පුදමින් ආදාහනය කළාට පස්සේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ඉතුරු වීම ගැන බොහොම ලස්සන කතාවක් තිබෙනවා. ඉතින් ඒවා මේ පිංගුතුන් ඒ සූත්‍ර දේශනාව කියවලාම තේරුම් ගන්න. මතක තියාගන්න. ඒ ඉතුරුන ධාතුන් වහන්සේලා ඒ වෙලාවේ දේහය ආදාහනය කරාට පස්සේ සම ලේ මස් ආදී ඒ සියල්ල නැත්තරම නැති වෙලා ගියා. අලුවත් ඉතුරු වෙන්නේ නැති විදිහට. ඒ වගේම තමයි ඉතුරු වුණා අනිකුත් අවශේෂ අස්ථි ධාතුන් වහන්සේලා. ඒ අස්ථි ධාතුන් වහන්සේලා බෙදා ගන්න ඕනි කියන අදහසින් රජවරු දැන් මේ කුසිනාරා නුවර උපවත්තන ශාලවනයේට පැමිණීමෙන් හිටියා හැම දිසාවකින්ම. ඉතින් ඒ කට්ටියගේ අදහස තිබ්බේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ කුසිනාරා නුවර පිරිනුවම් පෑවදාලා භාග්‍යතුන් වහන්සේ භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ අහම්පි අරහාමි භගවතෝ ශාරීරා නම් භාගං අහම්පි භගවතෝ ශරීරාණං තූපංච මහංච කරිස්සාමීති. දැන් මේ රජුරු මෙහෙම හිතනවා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය කුලේ. මමත් ශාස්ත්‍රීය කුලේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාරීරයේ ධාතු කොටස් ලබන්න මමත් සුදුසුයි.
මමත් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා ස්තූපයක් නිර්මාණය කරමින් වඳින්න පුදන්න බුදු පූජා පවත්වන්න සුදුසුයි මමත් කියලා කවුද මේ අජාසත් රජුරෝ සේනාව සහිතව දැන් මේ කුසිනාරානුවරට එනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ පින්වීම ගැන විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවොත් අහනවා. අර විදිහටම හිතනවා. මමත් රජ කුලේ, අපිත් රජ කුලේ, භාග්‍යතුන් වහන්සේත් රජ කුලේ නිසා අපිටත් මේ භාග්‍යතුන් වහන්සේගේ ධාතු කොටසක් ඕනේ. ස්තූපයක් කරලා වඳින්න පුදන්න සලසන්න අපිටත් පුළුවන්. ඒ විදිහට කපිලවස්තු නුවර ශාක්‍ය රජවරුත් මේ විදිහටම හිතනවා. සිවුරංග සේනාව සමග එනවා. ඒ වගේම තමයි අල්ලකප්ප කියන ඒ රජදරුවොත් එනවා. ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඕනී කියන අදහසින් සිවුරංග සේනාව සමග එනවා. ඊට පස්සේ රාමගාමක කෝලියා කියන රජදරුවොත් එනවා. ඒ අය කියන්නේ භාග්‍යතුන් වහන්සේ රජ කුලේ, අපිත් රජ කුලේ. ඊට පස්සේ වෙට්ටදීපකේ බ්‍රාහ්මණෝ ඒ බ්‍රාහ්මණවරුත් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා ආරංචි වෙලා කුසිනාරානුවරට එනවා සේනාව සමග. ඒ ඈත් හිතන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය කුලේ, මමත් බ්‍රාහ්මණ කුලේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ රජ කුලේ, මම බ්‍රාහ්මණ කුලේ. ඒ නිසා මටත් ධාතුන් වහන්සේලා කොටසක් ඕනේ. ඒ විදිහට හිතමින් ඒ වගේම තමයි පාවානුවර මල්ල රජදරුවොත් එනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රැගෙන යන්න. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය කුලේ, අපිත් ශාස්ත්‍රීය කුලේ. නිසා අපිට ධාතු කොටසක් ඕනේ. මේ විදිහට හිතමින්. ඉතින් මේ විදිහට මේ රජදරුවෝ වගේම තමයි බ්‍රාහ්මණවරුත් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම ආරංචි වෙලා එනවා කුසිනාරානුවරට එනවා. සාලවණේ පවත්වන සාලවණේට. ඉතින් මේ විදිහට පැමිණි මේ රජදරුවෝ මොකද කරන්නේ මෙතන? කෝලාහලයක් ධාතුන් වහන්සේලා බෙදා ගන්න. ඉතින් ඒ වෙලාවේ දැන් මේ වෙලාවේ රජදරුවෝනේ සිවුරංග සේනාව සමග ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ යුද්ධයකටත් වගේ සාමාන්‍ය ස්වභාවයක් ඇදිලා. ඉතින් මේ වෙලාවේ දෝන කියන බ්‍රාහ්මණයා මේ රජදරුවන්ට මේ ආකාරයේ ගාථාවක් කියනවා. තමන්ගේ අදහස කියනවා. මොකක්ද කියන්නේ? දෝන බ්‍රාහ්මණයා. සුනන්තු බොන්තෝ මම ඒක වාචන් අම්මහකම් බුද්ධෝ අහු කන්තිවාදෝ නහි සාදු යං උත්තම පුද්ගලස්ස ශරීර භාගීසියා සම්පහාරෝ. මොකද්ද මේ දෝන බ්‍රාහ්මණයා කියන්නේ? සුනන්තු බොන්තෝ මම ඒක වාචන්. මගේ මේ එක වචනේ ඔබ අහන්න කියනවා. අම්මාකම් බුද්ධෝ අහු කන්තිවාදෝ. අපගේ බුදුරජාණන් වහන්සේ සාන්තිවාදී. ඉවසනසුලි. නහි සාදු යං උත්තම පුද්ගලස්ස ශරීර භාගයේ සියා සම්පහාරෝ. ඒ උත්තම පුද්ගලයන් වහන්සේගේ ඒ ශරීර භාගයේ වෙනුවෙන් යුද්ධ කරන එක හොඳ නැහැ කියලා මේ දෝන බ්‍රාහ්මණයා අර රජදරුවන්ට කියනවා. රජදරුවන්ටත් බ්‍රාහ්මණයන්ට. සබ්බේව හොන්තෝ සහිතා සමග්ගා සම්මෝදමානා කරෝ මට්ට භාගෝ
විත්තාරිකා හොන්ති දිසාසුතූපා බහූජන චක්කුමතෝ පසන්නාති. මොකද්ද මේ බ්‍රාහ්මණය කියන්නේ? දෝන බ්‍රාහ්මණයා. ඔබ හැමදෙනාම සමගි වෙන්න. සතුටු වෙමින්. දැන් ඔබ පුද්ගලයෝ 8 දෙනෙක් කණ්ඩායම් 8 දෙනෙක් ඉන්නවා. ඒ කොටස් 8කට බෙදා ගන්න. ඒ දිශාවල සෑයවල් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොහෝ ජනයා වඳි පුදයි පින් රැස් කරගනි කියලා මේ බ්‍රාහ්මණයා ඒ රජදරුවන්ට ඇහින්න මේ ගාථාව කියනවා. ඊට පස්සේ රජදරුව මොකද කියන්නේ? ඒ බ්‍රාහ්මණයාටම කියනවා, දෝන බ්‍රාහ්මණයාටම කියනවා මොකද්ද කියන්නේ? එහෙනම් බ්‍රාහ්මණය ඔබම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් සමව කොටස් 8කට බෙදලා රජදරුවන්ට දෙන්න කියලා කියනවා. එහෙම කියලා දෝන බ්‍රාහ්මණයා එසේ රජදරුවනි කියලා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් ඔන්න බෙදනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදන වෙලාවේ ධාතුන් වහන්සේලා බෙදුවේ කොහොමද? මොකෙන්ද? සමව 8 කොටසට බෙදපු ඒ රජදරුවන්ට මෙහෙම කියනවා. ඉමම් මේ බොන්තෝ තුම්බං දදන්තු අහම් පිතුම්බස්ස තූපංච මහංච කරිසාමීති අදංසුකෝතේ දෝනස බ්‍රාහ්මනස්ස තුම්බං. එතකොට මේ දෝන බ්‍රාහ්මණයා මොකද කිව්වේ? රජදරුවනි, දැන් ඔබට මේ ධාතුන් වහන්සේලා කොටස් 8 බෙදලා දුන්නා. දැන් මගේ ළඟ තියෙනවා මොකද්ද? ඒ ධාතුන් බෙදපු තුම්බං. මොකද්ද මේ තුම්බය කියලා කියන්නේ? නැලියක් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර හාල් කරන නෑබිලිය අන්න ඒ වගේ. එතකොට අන්න ඒ දෙකින් තමයි හාල් අපි මයින ගරන ඒ නෑබිලිය. අන්න ඒ නෑබිලිය එහෙම නැත්නම් ඒ නැලිය මම අරගෙන ගිහින් මමත් සෑයක් කරන්නම්. ඒ සෑයට මමත් වදින්නම් පුදන්නම් කියලා ද්‍රෝණ බ්‍රාහ්මණයා රජුරවන්ට රජදරුවන්ට කිව්වට පස්සේ රජදරුව කියනවා හරි එහෙනම් බ්‍රාහ්මණය ඔබ මේක අරන් තියාගන්න කියලා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? නෑබිලියකින් එහෙම නැත්නම් නැලියකින් මැනලා දෙන්න පුළුවන් ආකාරයේ මේ වෙන කවුරුත් නෙමෙයි කියන්නේ මේවා. මේ කෙනෙම් හැම කියන්නේ රහත් කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකුත් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ ගැන දන්නේත් නැති කෙනෙක් නේ. බුදුරජාණන් වහන්සේ වැඩි හිටියේ කාලේ හිටිය කෙනෙක් නෙමෙයිනේ. මේ කාරණේ සංග්‍රහගත වෙලා තියෙන්නේ මේ කාරණේ දැන් මම මේ කියපු කාරණේ සංග්‍රහගත වෙලා තියෙන්නේ දීඝනිකායේ මහා වර්ගයේ පරිනිබ්බාන සූත්‍රය. මේ පරිනිබ්බාන සූත්‍රයේ මේ කොටස කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඒ වගේම තමයි ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ පළවෙනි ධර්ම සංගායනාවක් කරපු ඒ උත්තමයන්, ඒ රහතන් වහන්සේලා. එතකොට දැන් මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕනි ඒ දෝන බ්‍රාහ්මණයා ඒ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නේ මොකෙන්ද? නෑබිලියෙන්.
නැලියකින්. නැලියකින් බෙදලා දෙන්න මොන ආකාරයේ දේවල්ද නෑඹිලියකින් බෙදලා දෙන්න පුළුවන් මැල්ලා දෙන්න පුළුවන් බෙදලා දෙන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේ පාවිච්චි කරද්දී මොනවද? මුං ඇට, කඩල ඇට, හාල් ඇට ඕවනේ ඉතින් අපි මයින්නේ හරි එවනේ ගරන්නේ ඔකේ. ඉතින් එතකොට මේ ලොකු මහා තඩි ඇට කෑලි නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ පින්වම් පෑමෙන් පස්සේ ඉතුරුනේ. පින්වම් පෑමෙන් පස්සේ ඉතුරු වුණා ලලාට ධාතුන් වහන්සේ. ඒ වගේම තමයි අකු ධාතුන් වහන්සේලා. ඊට පස්සේ ගීවාස්ති ධාතුන් වහන්සේ. ග්‍රීවාස්ති ධාතුන් වහන්සේලා සරබු නම් රහතන් වහන්සේ චිතකේ පිච්චෙද්දිම තමයි අරගත්තේ. එතකොට ඒවා අපි පස්සේ කතා කරමු. සතර දළදා වහන්සේලාත් ඒ වගේම තමයි ලලාට ධාතුන් වහන්සේලා වාම අකු ධාතුන් වහන්සේ බින්දෙන්නේ නැතුව ශේෂ වුණා. ඒ අතරේ මේ දේශනාවෙම තියෙනවා සියලු දළදා වහන්සේලා නෙමෙයි දන්ත ධාතුන් වහන්සේලා. ඒ වගේම තමයි සියලු කේශ ධාතුන් වහන්සේලා දෙවියෝ අරන් ගියා කියලා කියනවා. එතකොට මේ විදිහට මේ නෑඹිලියකින් මැල්ලා දෙන්න පුළුවන් ආකාරයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයේ ඒ සීදේහය ශරීරයේ අස්ති ධාතුන් වහන්සේලා පිඳිලා ගියා. ශේ වුණා. මේක මම නෙමෙයි කියන්නේ මේ රහතන් වහන්සේලා කියන්නේ. කනින්හැම් කියන්නේ මොකෙද්ද? කනින්හැම් කියලා කියන්නේ යා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් පුරාවිද්‍යාඥයා හොයා පොළොවේ යට කරපු දෙයක් හොයලා ගත්තා. ඉතින් පොළොවේ යට කරපු දේවල් ඕන නමක් ගහලා ඇට ගෑලි දැම්පත් ගන්න පුළුවන් ඒ කාලෙම වුණා. සමහරක් වෙලාවට ඒ කාලේ මේ වගේ දේවදත්තගේ පරපුරේ අය සමහරක් වෙලාවට මේ බොරුවට හරි එහෙම නැත්නම් වංචා සාගත ලෙස තැම්පත් කරලා තියෙන්න පුළුවන් පොළොව ආස්සේ. නම් ගහලා. ඕවා ඉතින් ගොඩ ගත්තට පස්සේ මේ අය දන්නේ නැහනේ. ඉතින් මොනවද? කාම පරීක්ෂණයක් කරන්න ඕන නම් එහෙනම් මේ අපි වර්තමානයේ වන්දනා කරන විශේෂයෙන්ම වන්දනා කරන ධාතුන් වහන්සේලාගෙත් ඕන පරීක්ෂණයක් කරන්න පුළුවන්. පරීක්ෂණයක් නොකරයි මේවා කියන්නේ. ඉතින් නෑඹිලියකින් මයින්ඩ් පුළුවන් තරමටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ බිඳී ගියා. විසිරී ගියා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා උම්පියලි තරමට කඩසහල් ප්‍රමාණයට ඒ වගේම තමයි අබෑට ප්‍රමාණයට බිඳී ගියා. ඉතින් ඒ බිඳී ගිය නිසා තමයි බොහෝ පැතිවල මේ ධාතුන් වහන්සේලාගේ පැතිරීමක් වුණේ. ඒතර ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයේ දෝණයක් තරම් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෝණයක් කියලා කියන්නේ අර කවුද දෝණ බ්‍රහ්මණයා විසින් ඒ ධාතුන් වහන්සේලා ඒ නැලියෙන් මැනලා තමයි දුන්නේ. එතකොට ඒ නැලි හතරක් තමයි ද්‍රෝණයක් කියලා කියන්නේ. ද්‍රෝණයක්. සාමාන්‍ය ගෙදර හාල් කරන නැලියක්. නෑඹිලියේ. ඒක ගොඩාක් ලොකු නෑනේ කොර හතරක්. අන්න ඒ බඳු ඒවා හතරක්. ඒ තමයි ද්‍රෝණයක්. ඒක ද්‍රෝණ 8කට තමයි බෙදලා ගියේ. ද්‍රෝණ 8කට බෙදලා ගියා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දන්ත ධාතුන් වහන්සේලා රත්තරන් පාටයි රිදී පාටයි ඒ වගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොඳුමල් පැහැයෙන් කහ පාට මේ මිනිස්සෙගේ තියෙන නිකම් කැත මේ ඇට කෑලි වගේ නෙමෙයි. ඉතින් මේමා පිළිබඳ
පිටිදුවේ සිට ධම්ම විශ්වාස කරන්නේ අපි කියන්නේ මම කියන්නේ ඕනනම් කාබන් පරීක්ෂණයක් වුණත් කරලා බලන්න. සමහරක් වෙලාවට මෙහෙමයි. මේ රටේ ධාතු කියලා වංචා සහගත විදිහටත් එක එක දේවල් ප්‍රදර්ශනය කරනවා. ඒක වෙනම දෙයක්. දැන් සර්වඥ ධාතුන් වහන්සේලා විතරක් නෙමෙයිනේ. ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් ලංකාව පුරා ලෝකේ පුරා පැතිරලා තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ පැහැය ස්වභාවය අනිකුත් ධාතුන් වහන්සේලාට වඩා වෙනස්. එතකොට ඒ ධාතුන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් හෝ එහෙම නැත්නම් ඒ පරම්පරාවෙන් පැවතගෙන ඇවිත් තිබෙනවා. ඒවයි සඳහන් කරලා තැන්පත් කරලා තිබෙනවා. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා විශේෂයි. සර්වඥ ධාතුන් වහන්සේලා විසිරුණාට පස්සේ හතරම් පාටයි. හෘදී පැහැයෙන් යුතුයි. මේ තුන් ලෝකේ අග්‍ර විභාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ, ඒ ශ්‍රී ශරීරේ, ඒ අස්ති ධාතුන් වහන්සේලා මේ ආදාහනය කරාට පස්සේ ශේෂ වුණ දේ, ශේෂ වුණ ධාතුන් වහන්සේලා. එතකොට ඒ ධාතුන් වහන්සේලා ලස්සනයි, වර්ණවත් කියලා කියන්නේ දිලිසෙනවා. ඕනනම් එබඳු ආකාරයේ ධාතුන් වහන්සේලා කාම පරිසරයකටත් ලක් කරන්න පුළුවන්. මේ පොළොව යටින් අරගෙන ඒක පෙන්නලා මේ සර්වඥ ධාතුන් වහන්සේලා කියලා කිව්වට ඒ විදිහටම gedi පිටින් ගිලින්න තරමට අනුවන වෙන්න ඕන නැහැ. රහතන් වහන්සේලා දේශනා කරලා තිබෙනවා සර්වඥ ධාතුන් වහන්සේලාගේ ස්වභාවය මෙහෙමයි කියලා. ඒ කාරණා මේ ගාථා මෙතන නැති වුණත් පරිනිබ්බාන සූත්‍රේ නැති වුණත් ගාථාවක් විදිහට තිබෙනවා. ඒ ධාතුන් වහන්සේලාගේ ස්වභාවය. ඉතින් මෙච්චර කාලයකට මේ අරුබුද තිබ්බේ නැහැ. අනිත් එක ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අපි කතා බහක් හෝ අරුබුදයක් ඇති කර ගන්න ඕන නැහැ. ධර්ම ධාතුව දැන් පිරිසුදුව තිබෙනවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සූත්‍ර දේශනාවල පිරිසුදුව තිබෙනවා. ඒ පිරිසුදුව තිබෙන ඒ සූත්‍ර දේශනාවල තමයි කරහන්නේ පිළිකන්නට දාන්න කියලා කියන්නේ. දැන් මේ කියන මේ කතාවේ තිබෙනවා. දේශනා සූත්‍ර දේශනා සහිත පොත් පිළිකන්නට දාන්න කියලා. මොනතරම් දුෂ්ට සහිත සිතක්ද ඇත්තේ. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකරපු උත්තමයන් වහන්සේ නමක් වගේම තමයි බුදුරජාණන් වහන්සේ ජනයාට කියන්නේ පාපේ බැහැර කරන්න, කෙලෙස් දුරු කරන්න, ආශ්‍රව ශේය කරන්න, ජීවිතාවබෝධය ලබන්න. ඒ සඳහා උපකාර වෙන මාර්ගය මෙයයි කියලා. මේ පිරිදුවේ සිරි ධම්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවාද? ඔය කරන කතාවේ ඔබට දේශනා කියන්න බෑනේ. ඔය ස්ටේජ් එකකට නැගලා හරි ලොකු පුටුවකට නැගලා හරි මොකද්ද කරන්නේ කතාව? ඒ කතාව තුළ පංච උපාදානස්කන්ධය ගැන කතා කරනවාද? ආයතන 6 ගැන කතා කරනවාද? ධාතුන් හතරමහා ධාතුන් ගැන කතා කරනවාද? හත්තිස් බෝධිපාශික ධර්ම ගැන කතා කරනවාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවාද? සමාධිය ගැන කතා කරනවාද? ධ්‍යානය ගැන කතා කරනවාද? තමන්ගේ නිකාම් මේ බොරු තමන්ගේ පුරාජේරුවක් සහිතව කරන කතාවක් විතරයි. ඉතින් අනාගතයේ ඉතින් මෙයාගෙත් ඔය ඇට කෑලි ටික ධාතු කියලා තැම්පත් කරලා වඳින පුදන පිරිසක් බිහි වෙයි. හැබැයි ඔබ ඒට හසු වෙන්න එපා. මුනිවරු ලෝකයක් සමග එකට එකතු වී වාසය කරන ඉතාමත් සාන්ත උත්තමයන් වහන්සේලා. ඒ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ආකාරයට තිබෙන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු ඒ බෙදු ආකාරය ඒවා තැන්පත් කරලා හදපු සෑයව ඒවත් තාමත් නිවැරදි.
ඒ ධාතුන් වහන්සේලාගේ පැහැය හැඩය ඒ ධාතුන් වහන්සේලාගේ තිබෙන ඒ ස්වභාවය හරි නිවැරදි. ධාතුන් වහන්සේලා පුදන අතරේ වංචා සහගතව සහ ඒ වගේම තමයි ඕවා ධාතුන් කියලා පෙන්නමින් රැවටෙන අයත් ඉන්නවා මේ ලෝකේ. හැබැයි සැබෑ ලෙසම පවතින ධාතුන් වහන්සේලාත් වැඩ සිටිනවා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලා දෝන බ්‍රහ්මණය බෙදපු ආකාරය, නෙලියකින් බෙදපු ආකාරය, අතරම් පාට, රිදී පාට, ඒ වගේම තමයි කොඳමල් පැහැයෙන් යුතු ධාතුන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා විසුණු ධාතුන් වහන්සේලායි. මහා ලොකු ඇට කෑලි නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න. විමසන්න කෙනෙක් කිව්ව පළියට නෙමෙයි මේක විමසන්න ඕනේ. එහෙම නැත්තම් පොළොව හාරලා පෙන්නපු විදිහට පෙන්නපු ආකාරයෙන් විමසන්න ඕනේ. කාබන් පරීක්ෂණ කරනවා නම් ඒක විතරක් නෙමෙයි පරීක්ෂණ කරනවා. මේ වඳින පුදන මේවයි පරීක්ෂණ කරන්න පුළුවන් නෝන. එහෙම කරලා නිගමනයකට එනවා මිසක් කිව්ව පළියට නිගමනයට එන එක නෙමෙයි කරන්න ඕනේ. මේ වර්තමානයේ බිහිවෙන මේ අරහත්ත්වයටපත් නොවි රහත්යයි කියන බුදු නොවි බුදුයයි කියන දැන් මේ බදු ආකාරයේ මේ ප්‍රකාශ කරන මේ ස්වභාවයෙන් නැතිව ප්‍රකාශ කරන ජනයා රවටන අය තමයි සමාජීන මහා හොරා කියලා වසල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිසා මේ වසලයන් කියන කතා පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ සූත්‍ර දේශනා හොඳට අධ්‍යයනය කරන්න. ඒ දේශනාට අනුව හික්මෙන් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. එහෙම නැති වුණොත් මේ වසලයෝ කියන දෙයට බහට අනුගත වුණොත් අනුගාමිකයන් බවට පත් වුණොත් ඒ කාරණයෙන් ඒ අනුගාමිකයන්ද වසලයන් බවට පත් වෙනවා මිසක් වෙන දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති වෙන්න, පඬිත වෙන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්න මනාකොට ධාතු විස්තරය වෙනම එකක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වෙනම එකක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සඳහා දේශනා හොඳින් අධ්‍යයනය කරන්න. ඒක පිළිකන්නට දාන්න තියෙන ඒවා නෙමෙයි. ගෙදර ඉස්සරහින් තාමත් පූජනීය ආකාරයෙන් තැන්පත් කරලා තියන්න ඕන දේවල්. තැන්පත් කරන තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන, යහපතට යොමු කරන, මෙදී බැහැර කළා දාන, සැපයටපත් කරවන. මේ ජීවිතේ, ගෙවන ජීවිතේ ඒ ජීවිතයේ සැපය, ප්‍රීතිය, ප්‍රබෝධය ලබා දෙන. පරලොවත් උපදින තැන සැපයටපත් කරවන, ඒ වගේට පරම සැපය ලබා දෙන ඒ උතුම් වූ ධර්මයෙන් සඳහා දේශනා තමයි ඒ සූත්‍ර දේශනාවල තිබෙන්නේ. ධර්ම විනය තුළ තිබෙන්නේ. ඉතින් ඔබ ඒ කාරණේ ගැන ආය හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස තව තවත් මේ ශාසනය ආරක්ෂා කරන, තව දුරටත් මේ ශාසනය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.